එක ප්‍රේතයෙක් ඉන්නවා පිංගතුනි. එයා ඕපපාතිකව උපදිනකොටම එයාගේ ඇස් දෙක ගිනි ගන්නවා. ඒ ගින්න යාට නිවා ගන්න බෑ. දැන් ඔබේ ඇස් දෙක ගිනි ගත්තොත් ඔබට පුළුවන් වතුර ටිකක් ගහලා ගින්න නිවා ගන්න. නමුත් මේ ප්‍රේතයාගේ ඇස් දෙකේ ඇවිලෙන ගින්න නිවෙන්නේ නෑ පිංගතුනි. අකුසලයේ විසින් ඇවුලුවා වූ ගින්නක්. මුළු ප්‍රේත ජීවිත කාලයේම ඇස් දෙක ගිනි ගැනීමේ දුක දරාගෙන ලෝභ ද්වේෂ මෝහයන් වඩමින් ප්‍රේත ලෝකේ ජීවත් වෙනවා. මොකද පෙර ලස්සන මනුස්ස ජීවිතයක් ලබලා අනුන්ගේ දියුණුව දකින්න කැමති වුණේ නැහැ. අනුන් ඉදිරියට යනවා දකින්න කැමති වුණේ නැහැ. ඊර්ෂ්‍යාව වෛරය වැඩුවා. ඒ නිසාම අනුන්ගේ දියුණුව දකින්න අකමැති වුණා වූ ඇස් දෙක ගිනි ගනිමින්ම ප්‍රේත ලෝකයේ උප්පත්තිය සකස් වෙනවා පිංගතුනි. තව එක ප්‍රේතෙක් ඉන්න එයාගේ කටක් එයාට නැහැ. එයාගේ කට සමෙන් පූට්ටු වෙලයි තියෙන්නේ. කටක් නැහැ පිංගතුනි. ජීවිත කාලේ මෙයාට ආහාරයක් ජලයක් නැහැ. මුළු ප්‍රේත ජීවිත කාලෙම निराहाරව ප්‍රේත ලෝකෙ දුක් විඳිනවා. මොකද පෙර ජීවිතේ ලස්සන මනුස්ස ජීවිතයක් ලැබලා මහා සංඝරත්නයට දෙන්නා වූ දානයන් වැළැක්වුවා. දන් දෙන්න එපා කියලා අවවාද කළා. Taman දන් දුන්නෙත් නෑ, අනුන්ට දන් දෙන්න දුන්නෙත් නෑ පිංගතුනි. මේවයි විපාකයන් ක්‍රියාත්මක වෙනකොට ප්‍රේත ලෝකයට වැටෙද්දි පිංගතුනි කටක් නැතුවයි යා උප්පත්තිය ලබන්නේ. මුළු ජීවිත කාලෙම ප්‍රේත ජීවිත කාලෙම ආහාරයක් ජලයක් නෑ. ඒ වගේමයි අන්සතු දේ සොරකම් කිරීම නිසා ප්‍රේත ලෝකයට වැටුණ අය ඉන්නවා. ඒ අන්සතු දේ සොරකම් කරලා ප්‍රේත ලෝකයට වැටුණු ප්‍රේතයෝ ආහාර සොයාගෙන යනවා. ඒගොල්ලන්ට ලස්සන බත් පිඟානක් පේනවා. මේ බත් පිඟාන කන්න යනකොටම පිංගතුනි බත් පිඟාන අතුරුදහන් වෙලා යනවා. දිය කඩਿੱත්තක් පේනවා ජලයේ තියෙන දිය කඩਿੱද්දෙන් වතුර බොන්න යනකොටම දිය කඩਿੱත්ත අතුරුදහන් වෙලා යනවා. පෙනි ආහාර තියෙනවා, පෙනි ජලය තියෙනවා. නමුත් ඒවා පරිහරණය කරන්න යනකොටම අතුරුදහන් වෙනවා පිංගතුනි. ඇයි පෙර ජීවිතේ මනුස්ස ජීවිතයක් ලැබලා අන්සතු දේ සොරකම් කළා. අනුන්ගේ සැපය උදුරාගත්ත අනුන්ගේ සැපය සොරකම් කළා. එහි විපාකයන් හැටියට ප්‍රේත ලෝකයට වැටෙද්දී පෙනි බත් පිඟාන අතුරුදහන් වෙලා යනවා පිංගතුනි. පෙනි ජල බඳුන අතුරුදහන් වෙලා යනවා. මුළු ප්‍රේත ජීවිත කාලෙම निराहारව දුක් විඳිනවා පිංගතුනි.